අයිබෝන් ඔන්න ටිකක් ඈතකට ආවා. ඇවිල්ලා ඉන්නේ දන්නවනේ පාර. ඊටපස්සේ ඉන්නවා ඩොලර්. මෙයා තමයි පහුගිය කාලේ YouTubeර්ස්ලට සෑහෙන ඩොලර් හොයලා දුන්න ඩොලර්. අපි ඇවිල්ලා ඉන්නේ බුත්තල කතරගම පාරේ. ගොඩක් කට්ටිය එනවා මෙයාලව බලන්න. ඉතින් මේ පාරේ නිතරම අනතුරු සිදුන හේතුව තමයි කතරගමට යනවනේ. හැබැයි මේ අලි නවත්තන්නේ බස්, ලොරි, වෑන් විතරයි. වෙන වාහන පොඩි වාහන වලට බයික් කාර් වලට මුකුත් කරන්න. හැබැයි මේ බස් නැවැත්තුවා. ඒ වාහන වලට මුකුත් කරන්නේ නැහැ. කෑම විතරයි හොයන්නේ. ඉතින් හැබැයි ඒ අතරතුර එක එක අනතුරු සිදු වෙනවා. ඉතින් මේ බලන්න කට්ටිය ඉතින් සංචාරකයොත් බහලා ආවිල්ලා ඊටාම අවදාන. ඉතින් කෑමක් දෙන ඉතින් ඒවා කරන්න හොඳ නැහැ ඇත්තටම. පොඩ ළඟට යමු. උදේ පාන්දරම පාරට ඇවිල්ලා කවුරු හරි ඉතින් කෑම ටිකක් දීලා යනකම් තමයි මෙයා මග බලාගෙන ඉන්නේ. ඊයේ දවසම හරියට කෑමක් නෑ. අද ලංකාව වරි උදේ පාන්දර අල්ල ගන්න හොඳට බඩ පුරුදු ගන්න. නැත්තම් අද දවසම බඩගිනි තමයි ඉන්න වෙන්නේ. අම්මට හුතු මුවරි දැරිලට. මුරන් කලින් මාට් වෙච්ච එකෙක්ද මේ හරි නැරිලට. ඔන්නේ නවරංගට කපන එක. මූ හිතාගෙන ඉන්නේ මූ අපේ කැලේට ඇවිල්ලා මුගේ ගෙදර වගේ. වාහනයක් නවත්ත ගන්න දෙන්නෙත් නෑ. ඇඟට කපලා මගුලක් කරනවා. අපි කණ්ඩ උන් නැත්ත දන්නේ මූ විතරක් ඇති කියලා මොකද හිතාගෙන ඉන්නේ. ඇත්තටම මේ අලි ගමට ඇවිල්ලාද අපි ගමට ගිහිල්ලාද? මේ අලි ටික ඉන්නේ යාල ජාතික වනෝද්‍යානයේ ඇතුලේ. යාල ජාතික වනෝද්‍යානයෙන් ඇතුලෙන් දිවෙන මාර්ගයක් තමයි මේ බුත්තල කතරගම පාර කියන්නේ. එතකොට මේ පාරේ අයිතිය කාටද තියෙන්නේ? අපි නිතරම දකිනවා මේ පාරේ ඉන්න අලි වාහන මංකොල්ල කනවා. හැබැයි මේ එයාලා ඉන්නේ එයාලගේ නිජ භූමියේ. මෙයාලට වෙන අසාධාරණකම් නම් කියලා නිම කරන්න බෑ මේ අභය භූමිය තුල. මේ වයිට් ලැබ ඔෆිස් එකේ වාහනේද අලි වැඩි ලක්ක දායද කියලා මාත් මේ බැලුවේ නෑනේ. මේක ටිකක් වෙන වාහනයක් කොහි. නැත්තම් මෙලාට මාව බෙඩි දාලා ඉලවලා බය වෙච්ච ගමන් දෙනවා ෂොට් එක. පළමු කෑම ටිකක්වත් හොයාගන්න. මුගව නිකන් අරුන්දර කේල් ටිකක්වත් නැති බාට ඉන්නේ හැටියට නෑ. දැන් නැත්ද කැලේ මැද්දින් යද්දී අපර කෑම ටිකක්වත් අරගෙන නෑ. අලියා කියන්නේ බුද්ධිමත් සතෙක්. මේ අලියට වාහන වෙන වෙනම හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ වාහන වලට අලියා වැඩිපුර ලං වෙන්නේ නැත්තේ වනජීවී එකේ තියෙන්නේ මේ වගේ වාහන නිසා. අම්මට උඩු මේ අලි පිට කරන්නේ. හායි කොහොමද? ඉතින් කතරගම යනවා නම් මොනරාගල පැත්තෙන් එනවනම් අනිවාර්යයෙන් හොඳම දේ තමයි විකල්ප මාර්ග පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේ පාරේ බස් නම් යනවා කියන්නේ ඉතින් මෙයාලගෙන් බේරෙන්න නම් බෑ. පුරුදු එක්කෙනෙක්ට යන්න පුළුවන් නැත්නම් ඉතින් මේ පාරෙන් යනවා නම් බොරු කතා. මේ පාරේ හැමතැනම තියෙන්නේ මේ වීදුරු කෑලි, සෙරෙප්පු, කෑම බෑග් ඔක්කොම අලියා හොරකම් කරපුවා. අන්න ලොරියකට දෙන්න වගේ හදන්නේ. ඒව නවත්තන්නේ නැහැ. පුරුදු වාහන ටක් ගාලා යනවා. අනිත් වාහන වලට නම් කොහොමත් ගැලවිල්ලක් නැහැ මෙයාගේ. මෙයා කොහොම හරි ටුවරිස්ලා ආපු ත්‍රිවිල් එකක් නවත්තගෙන එයාගේ කෑම ටික හොයනවා. මෙයා හොඳට දන්නවා ටුවරිස්ලා එන වාහන කවුද කියලා. මෙයාලා ත්‍රිවිල් එකක් දැක්ක ගමන් ත්‍රිවිල් එක එන්න විදියට මෙයාලා දන්නවා මේ එන්නේ අලින්ට පුරුදු කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා. යමුනෝද කිනාවේ අනේ උක්නම් කාලේ පාවලා වෙන මොනවද දිනව හලෝ. ඔයාට මුකුත් කරලත් බෑ හැමදාම යන්නේ නින්දා යන්නකෝ. උක්නම් ඉතින් කාලත් එපා වෙලා. මේ අලියා හොඳටම දන්නවා දිනපතාම මේ පාරෙන් යන වාහන. විශේෂයෙන්ම මෙයා මේ පාරේ යන බස් හොඳට අඳුරනවා. ඔන්න තවත් සංචාරකයෝ පැමිණෙන ත්‍රිවිල් එකකට පහර දෙන්නයි මෙයාගේ සූදානම. හොඳට බලන්න මේ සුද්දු ළඟට යන්න. ත්‍රිවිල් එකේ ඉන්නේ කවුද කියලා. අපෝ මේ ත්‍රිවිල් එක රම්බෙලෝ රහක් නෑ මොකුත් නෑ කන්න. අපෝ බලරට ඉද තොබියක් කිරල්ලට චික්කිතර. මේ විදිහට මේ සංචාරකයෝන්ගේ පර්ස්, කැමරා, වටිනා කියන සෑහෙන දේවල් බිමට වැටෙනවා. වැටුණායින් පස්සේ සමහර බඩු පාරේ දාලා මේ සංචාරකයෝ බයට එතනින් පැනලා යනවා. පස්සේ තමයි යාළගේ අඩුපාඩු හොයන්න ගන්න. පේනව නේද?
හැබැයි මේක සංචාරකයන්ට ටිකක් ආතල් වැඩක්. අලියා පහර දෙන්න උත්සාහ කරන්නේ නැති හින්දා ලොකු ගැටලුවක් නෑ කියලා තමයි යාලා හිතන්නේ. හැබැයි පහර දෙන අවස්ථා ඕනේ තරම් මේ පාරේ අපිට දකින්න පුළුවන්. අපි හිටපු දවසට දෙකට වාහන වලට පහර දුන්න ගාන නම් වාහන 15කට 20කට වැඩි. කැම නැත්තම් එයා අනිවාර්යෙන් ඒ වාහනේ ගැන වැඩි අවධානයක් හොයන්නේ නැහැ. ඊට පස්සේ තවත් එන වාහනයක් මෙයා නතර කරගන්නේ කෑම හොයන්න. අලියාගේ බුද්ධිය කොහොමද කිව්වොත් මෙයාට හොඳට තේරෙනවා වන්දනා නඩ නැත්තම් කතරගමට එන බැත්තිමත්තු කවුද කියලා. පොල් මලක් දැක්කා කියන්නේ අනිවාර්යෙන් ඒ වාහනේට මේ පාරෙන් එහාට නම් යන්න අවස්ථාවක් නැහැ. මේ තියෙන්නේ අලි පහර දීලා බිඳුණු වීදුරු කෑලි. හැම තැනම මේ පාර පුරා තියෙන්නේ කැඩිච්ච වීදුරු. මේ පේනව නේද? ආරක්ෂාව සහ අවදානම ගැන නොතකන මිනිස්සු කැම දෙන හැටි. හැබැයි මේ කැම දෙන මිනිස්සුවත් දන්නේ එයාලට අත්දින්න වෙන ඉරණම කොහොමද කියලා. දැන් දාලා නවත්ත ගන්න නෑ යන්න බැරි. අලියා ඇතුළටම හොන දාගෙන තමයි මේ වෙලේ කෑම හොයන්නේ. වාහනේ චුට්ටක් හරි ඉස්සරහට ගන්න ගත්ත ගමන් මෙයා කරන්නේ ඒ වාහනේ එතනින් තල්ලු කරලා යන එක නවත්තනවා. ජීවිත අවදානමක් වුණත් ඇති වෙන්න පුළුවන්. මේ පේනව නේද? මේ බැතිමත්තු කිහිප දෙනෙක්ට අලින්ට මුහුණ දෙන්න සිදුවෙච්ච අවස්ථාවක්. මේ පාරේ අපි රූගත කිරීම කරන අතරතුර බේරගත්ත වාහන නම් අනන්තයි. ඔබ මතක් සිතන්න මේ පාරේ කවුරු හරි කෙනෙක් හිටියොත් මේ වාහනේ කියන heart attack එකක් තියෙන නැත්නම් සංවේදී දෙයකින් තමන්ගේ ජීවිතය හානි වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙන පුද්ගලයෙක් හිටියොත් ඒ මනුස්සයාට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා අනිවාර්යයෙන්. කතරගමට එන ගොඩක් බැතිමත්තු පුරුදු වෙලා ඉන්නේ මේ පාරේ යන ගම මේ අලින්ට කෑම දීලා යන්න. එයාලා හිතන්නේ කෑම දීලා එහා පැත්තට දාගන්න එහා පැත්තට දාන්න බස් නැවතුවා. මේ පාර මග අරගෙන යන්න පුළුවන්. ඒ වගේ මූණ දුන්න අවස්ථාවක් තමයි මේ බස් රථයටත් සිද්ධ වෙන්නේ. දාගන්න. තව ඉස්සරට දාගන්න. ඇතුලේ තියෙන ඒවා එළියට දානවට නැත්තම් මං එළියට දාන්නද? විතර කරගන්න නැතුව වැඩි කරගන්න ඕනම් බරු ටික එළියට දැම්මම හොඳයි හැබැයි yes. නැත්තම් ටිකක් කවුරුර වෙන්න වෙයොන්. අලියා කියන සතාට හැම වෙලේම තියෙන ගැටලුව තමයි මේ කෑම සොයා ගන්නවා කියන ගැටලුව. මේ අලි හැම දෙයක්ම කරන්නේ කෑම හොයාගන්න. අපේ මිනිස්සුන්ට වගේ වෙන ප්‍රශ්න මේ අලින්ට නැහැ. මේ අලි හැම වෙලේම මිනිස්සුත් එක්ක තරඟ කරන්නේ මේ කෑම ටික හොයාගන්න. මෙයාලගේ ජීවිතත් 100,000 ගණන් නැති වෙන්නේ මේ කෑම ටික හින්දම තමයි. බස් එක මේ ඔයා පුළුවන් නම් බස් එක නගින්න මේ පැත්තේ දොරේ. දේවල් එළියට අදින්නෙත් නැතුව එහෙම්මම යන්නේ ඇතුලෙන් ගත්ත එයාගේ හැකි. කටෙන් බඩට. පුංචි ආපෑ දොර දේවල් වහලා. හොඬවලත් එක්ක තියෙන සීමාවේ දාගත්තාම මෙයාට හවු වෙන බත් පාර්සල් හාල් මුට්ටි ඒ වගේ මේක එක පැණි රස කෑමත් ඔක්කොම ටික යන්නේ මෙයාගේ බඩටම තමයි. හෝ කොයිද යන්නේ නවතිනවා ලොක් නවතිනවා දැක්ක නේද? ඔබට හොඳටම දකින්න පුළුවන් මේ පාරේ යන අය මේ අලින්ගෙන් බේරෙන්න කියලා හිතාගෙන තමයි පළතුරු තමන්ගේ වාහනේ දාගෙන එන්නේ. හැබැයි මේ පාරේ යන කවුරුත් දන්නේ නැහැ ඒකම තමයි මේ පාරේ මෙයාලට යන්නත් බැරි වෙන හේතුව කියලා. අලියට දාන පළතුර එයා කොයි වෙලේවත් කෑමට ගන්න උත්සාහ කරන්නේ. මෙයා හිතන්නේම වාහනේ ඇතුලේ තවත් පළතුරු ඇති කියලා වාහනේට හොන දාන තමයි උත්සාහ කරන්නේ. ඒකෙන් සෑහෙන ලොකු අවදානමක් අරගන්නවා මේ පාරේ ගමන් කරන අය අලින්ට කෑම දෙන්න ගිහිල්ලා. මෙන්න එනවා තවත් නුවණක්කාර මහත්තයෙක් පහේ හාල් බෑග් එකක්ම එළියට දාගෙන. බලන්න කොච්චර අඥාන ක්‍රියාවක්ද මෙයාලා කරන්නේ කියලා. මේකෙන් මෙයාලගේ ජීවිතේ තනතුරේ රිවර්ස් කරනවා. අලියාගේ ජීවිතත් අනතුරුයි. සමහර වෙලාවට මේ පාරේ යන වෙන කාගේ හරි ජීවිතයක් අනතුරු වෙන්න පාරේ ඕන එක. මෙයාලා හිතනවත් දන්නේ මේ අලියට පහේ බෑග් එක දුන්නාම
මේක උයාගෙන කන්න පුළුවන් ඇති කියලා. බලන්න මේ අලියා මේ පහේ බෑග් එක කන හැටි. මිනිස්සු හාල්නේ පරිසරය ගැන හිතන්නේ නැහැ. තමන්ගේ ආරක්ෂාව ගැන හිතන්නේත් නැහැ. කිසිම ආරක්ෂාවක් අවදානමකින් තොරව තමයි මේ මිනිස්සු මේ විදිහට හැසිරෙන්නේ. බලන්න මේ අලියා පහේ බෑග් එකට කරන දේ. එයා එහෙම්මම පහේ බෑග් එක අරගෙන දාගත්තේ කෙලින්ම කටට. හරි නේද? දැන් ඉතින් මේ පහේ බෑග් එකේ තියෙන shopping එකයි හාල් ටිකයි ඔක්කොම අලියාගේ බඩේ. හාල් ටික ජීර්ණ වෙලා සමහර වෙලාවට උරේ පිටිපස්සෙන් අලි බෙදිත් එක්ක එළියට යන අවස්ථාවක් තියෙනවා. ડોક્ટર පොතවිරාජ් කරපු පරීක්ෂණයත් එක්කම එයාගේ නිගමනය තමයි මේ අලි පොලිතින් කෑවට අලින්ගේ ශරීරයට කිසිදු හානියක් නැහැ. ඒවා එහෙම්මම ඇඟෙන් පිට වෙලා යනවා කියන එක. හැබැයි තවත් පුද්ගලයෙක් මේ පිළිබඳ වැඩිදුර අධ්‍යයනයක් කරොත් වෙනස්ම අදහසක් අපට ඉදිරියේදී ලබා ගන්න පුළුවන් වේවි. හැබැයි දැනට තියෙන මතය තමයි අලි කුණු කෑවට වන අලින්ට හානියක් නැහැ කියන එක. හොඳට බලන්න මේ බස් එකේ පොල් මලක් ගහගෙන එන්නේ. ඉතින් මෙයා හොඳටම දන්නවා මේක වන්දනාකරුවොන් අරගෙන පැමිණෙන බස් රථයක් කියලා. බලන්න මෙයා බය නැතුව බස් එකේ දොර තියෙන පැත්තටම ගිහිල්ලා කෑම හොයන්න උත්සාහ කරන ඇති. ඔය ගානින් තියන්න. අපි එකයි කියන්නේ මේ අලියා කියන්නේ ඊටාම බුද්ධිමත් සතෙක් කියලා. මේ වගේ අලිත් එක්ක ගනුදෙනු කරද්දී ඊටාම පරිස්සමෙන් තමයි ගනුදෙනු කරන්න ඕනේ. අපි ඉන්නේ බුත්තල පාරනේ. මේකට සාමාන්‍යයෙන් විදේශීය සංචාරක ටූරිස්ට්ලා සෑහෙන්න එනවා මේ පාරේ ඉන්න අලි බලන්න. බලන්නකෝ අලි බලන්නම මේ. හැබැයි මේක සෑහෙන අවදානක්. මොකද මෙයාලා හිතාගෙන ඉන්නවා රාජා කියලා අලියෙක් ඉන්නවා. ඒ අලියා තමයි මේ කියලා. හැබැයි මේ යන්නේ මෙයා වෙන අලියෙක්. මෙයා සමහරලාට සංචාරකයන්ට ගහන්න වුණත් පුළුවන්. මොකක් හරි පහර දීමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අවදානමක් තියෙනවා. හැබැයි ටූරිස්ට්ලා දන්නේ මේ අලියා ගහනවා කියලා. මෙයා රාජා කියලා හිතාගෙන තමයි අලි ටික බලන්න එන්නේ. දැන් මෙතන ඔක්කොම ත්‍රී වීල් තියෙන්නේ ටුක් ටුක් සුද්ධෝ ආපුවා. ඉතින් කොවිලේ හරි ගැහුවොත් නම් බඩුම තමයි ඉතින්. ඔන්න බලන්නකෝ මේ බස් එකටත් වෙච්ච දේ. හරි. අලියා හොඳටම දන්නවා බස් එක නතර කරන්නේ කොහොමද? කෑම ගන්නෙ කොහොමද? කොයි පැත්තෙන්ද කෑම ගන්න පුළුවන් කියලා. මෙයාගේ ලේසියකට ඩ්‍රයිවර්ගේ පැත්තෙන් හොඳ දානවා බොහොම අඩුයි. දොරවල් වහලා තිබ්බත් දොරවල් කඩලා මෙයා ඔළුව ඇතුළට දානවම තමයි. මිනිස්සු කොච්චර බැහැලා හිටියත් මෙයාගේ අවධානය මිනිස්සුන්ට යොමු වෙන්නේ නැහැ. මෙයා හැම තිස්සෙම මෙයාලගේ අවධානය යොමු කරන්නේ ඇතුලේ තියෙන කැම ටික හොයාගන්න. කොච්චර සද්ද දැම්මත්, කොච්චර හෝන් ගැහුවත්, කොච්චර කෑ ගැහුවත් මෙයාගේ මේ ක්‍රියාව නතර කරන්නේ ඇතුලේ තියෙන යාට ගන්න පුළුවන් පරාසයේ කැම ටික ඔක්කොම එළියට දාලා ඉවර වුණයින් පස්සේ. මේකේ වැටෙන මළුවක වටිනා කියන ඕන තරම් බඩු තියෙන්න පුළුවන්. බඩු හොයාගෙන පස්සේ එද්දී ගොඩක් බඩු මිසින් වෙලා තමයි තියෙන්නේ. හම්බෙන්නේ සුළු බඩු ප්‍රමාණයක් විතරයි. ඒකට වග කියන්නේ මේ පාරේ නිතරම යන එක්තරා පිරිසක්. මේ අලින්ව අධ්‍යයනය කරගෙන යද්දී අපි හොඳටම දැක්ක දේ තමයි පාරේන යතුරු පැදි වලට පහර දෙන්න කරන උත්සාහය නම් බොහොම අඩුයි. මෙයා දන්නවා මේ යතුරු පැදිවල කෑම අඩුයි කියලා. යතුරු පැදිවල එන මිනිස්සු බයට තමයි මේ අලියා දැක්කාම හැරිලා යන්නේ. හැබැයි සමහරු මේ අලියා ළඟට ගිහිල්ලා ඡායාරූප ගන්න අවස්ථාවක් තියෙනවා මේ අලියාගේ හැටි නොදැන. බලන්න කොහොමද අලි මොලේ? බලන්නකෝ දොර හරින අපූර්ව. දොර කැඩුණාද කොහෙද?
සමහර වෙලාවට මෙයා හොඬ දාන අතරතුර පුංචි බබෙක් මේ ළඟ අහලා පාලා හිටියොත් මොකක් වෙන්න පුළුවන් වෙයිද? මොකද අලියා දන්නේ නැහැ මේ ඉන්නේ බබෙක් කියලා. අවදානම කොච්චරද කියලා හොඳටම තේරෙනවා. මෙන්න එනවා පාරෙන් නිතරම ගමන් කරන හොඳ පුරුදු එක්කෙනෙක්. පේනව නේද? බට්ටා වුණත් බට්ටගෙන් දාන වැඩපාර කොහොමද කියලා. බස් එක අලියා මංකොල්ල ගද්දි බට්ටගෙන් ඇවිල්ලා තමයි අලියාව එලවන්න උත්සාහ කරන්නේ. බලමු මෙයාගේ උත්සාහය කොහොම සාර්ථක වෙයිද කියලා. පේන හැටියට නම් මෙයා මේ පාරේ නිතරම යන කෙනෙක් වගේ තමයි. අන්න බලන්න. රිවර්ස් කරා නේද කකුල් දෙක අස්සටම අලියාගේ. ඇත්තටම මේ අලියා ඉන්නේ අලියාගේ කැලේ. අපි තමයි අලියාගේ ගේ මැද්දෙන් පාර හදාගෙන මේ සත්තුන්ට හිදිහැර කරන්නේ. කොමාරි අලියා හාල් කිලෝ 20ක විතර බෑග් එකක් තමයි එළියට ගත්තේ. කතරගම යන කට්ටියනේ ඉතින් මේ ඔක්කොම හොඳට කණ්ඩ බොණ්ඩ අරගෙන තමයි ඔක්කොම කතරගමට යන්නේ. කට්ටිය ටිකක් එහෙ මෙහෙ වෙනකන් ඉඳලා එළියට ගත්තු හාල් බෑග් එකත් පළලා ඉතින් මෙයා හාල් ටික හොඳට කනවා. හාල් ටික කාලා ඉවරනකම් මෙයාට කිසිම හානියක් වෙන්නේ නැහැ පාරේ යන උදවියට මෙයාගේ. ආයෙත් හාල් ටික කාලා ඉවරලා තමයි ඉතුරු වැඩ ටික පටන් ගන්න යන්නේ. ඔන්න හොඳට බලන්න මේ ඉන්නේ වනජීවී එකේ වාහනේ. වාහනේ එද්දී අලියා කෙලින්ම කැලේ ඇතුලේ තමයි නවතින්නේ. අලියා හොඳටම දන්නවා මේ ඉන්නේ වනජීවී එක මම පාරේ ඉන්න එක නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි කියලා. අලියාගේ බුද්ධිය අපට එතනින්ම හිතා ගන්න පුළුවන් නේද? අලියා කියන්නේ ඊටාම බුද්ධිමත් සතෙක්. අලියාට පාඩුවේ ඉන්න දුන්නොත් අපේ මිනිස්සුන්ටත් අලි මිනිස් ගැටුම හොඳටම අවම කරගන්න පුළුවන්. ඔන්න එනවා තවත් පොල් මලක්. අලියා හොඳට දන්නවා පොල් මල් පුවක් මල්. ආපු ගමන් මෙයා ගිහිල්ලා කරන්නේ වාහනේ දොර පැත්තට ගිහිල්ලා දොර කඩලා කැම ටික ගන්න උත්සාහ කරන එක. වීදුරුව ඉවරයි. කොච්චර යන්න හැදුවත් වාහනේට නම් යන්න chance එකක් නම් දෙන්නේ නැහැ. හෝන් පිට හෝන් ගැහුවත් අලියා නෙමෙයි හෙල්ලෙන්නේ. කැම ටික හොයාගෙන ඉවරලා තමයි අලියා යන්න යන්නේ. මේ තවත් අලියාගේ පහර දීමකට මුහුණ දුන්න අලියාගේ මංගොල්ල කැමට මුහුණ දුන්න සංචාරකයින් ඉවරක්. අපි එතනට යද්දිත් අලියා ඇතුලේ තියෙන බෑග් ටික එළියට අදින ගමන් තමයි හිටියේ. මේ ළඟට යන්න. What's happened? He grabbed our bags. We need Come. to get back. Come. What's happened? Yeah, then I hit my head. ඕන්න එක ගාලා පොඩ්ඩක් ගන්න. ආ! මේ වා ත්‍රිල්ල පොඩ්ඩක් ගන්න ඉස්සරහ. Can you take the tuk-tuk bit further? Is it bad, my face? Or it's okay? Little bit, it's okay. Okay. Yeah.